ඔයාලත් මැරෙන්න බයයිද? මම මොකටද මම පාප කර්මයක්. මෙයා පට්ට ලෝබයි. හරි මෙයාගෙන හරවාලි. views මිලියන 20යි. views මිලියන 20යි. followers ලක්ෂ 3යි. ඉතින් හදවතින් ස්තුතියි. මම විශ්වාස කරෙත් නෑ මෙච්චර ඉක්මනට මේ තරම් views ප්‍රමාණයක් මේ තරම් followers ප්‍රමාණයක් මට හම්බෙයි කියලා. ඒ ඔයාලගේ ආදරේ thank you very much. සමහරු මං ගැන දන්නේ නැති අය එක එක විදිහට මං ගැන හිතන්න පුළුවන්. නමුත් ඉතිහාසයේ ගොඩක් දේවල් කරලා වීඩියෝ කරේ. බොන්නේ මුලින්ම මේක ෆක් එකට කියලා. ඊට පස්සේ බොන්නේ ෂොක් එකට. ෆක් එක කරගන්න බැරුණාම ෂොක් එක ඇති වෙනවා. ඊට පස්සේ බොන්නේ ඒකට. ජනාධිපතිතුමා ජනාධිපති පුටුවෙන් ඉවත් කරන්නත් ඉරාජ්‍යය වැඩ කරනවාද? ඔව්. මං හිතන් හිටියේ ඒගොල්ලෝ මාර නළුවෝ කියලා. 4 ලක්ෂ මංකොල්ලේ. ඔව්. දැන් මහ බැංකු මංකොල්ලේ ටෙලි නාට්‍ය බලනකොට මට තේරෙනවා උන් මොන නළුවෝ? ජෝවාබේ කරන පීඩාසකුන්සේ බොරුව කරේ. ඒ කාලේ නම තියලා අද බොහොම නිහඬව ඉන්න චරිතයක් මේ මං ගැන කතා කරනවා නම් කෙසේ වෙතත් ඔයාලා මං වෙනුවෙන් කරපු හැම දෙයකම ගොඩක් ඉසුදේ ඒ වගේ මම තීරණය කරා මගෙන් ඔයාලට වෙන්න පුළුවන් උදව්වක් තියෙනවද කියලා හදිස්සියකට ඉඩමක් විකුණ ගන්න ඕන අද ඔයාලට ඉඩමක් විකුණන්න ඕනොත් අද ඔයාලට ඔයාගේ ඉඩම විකුණන්න පුළුවන්ද මම හිතනවා ගොඩක් දෙනෙකුට ඒක බෑ කියලා සමහර වෙලාවට කෝටියක් වටින ඉඩමක් රුපියල් ලක්ෂ 50කට ලක්ෂ 60කට විකුණන්න වෙච්ච අවස්ථා දින ඒ ඔයාලගේ අවශ්‍යතාවය වෙලාවේ ඔයාලට විකුණ ගන්න කෙනෙක් හොයාගන්න බැරි වෙච්ච ඉතින් ඔයාලගේ මොන හරි ඉඩමක් විකුණ ගන්න තියෙන මොනම හරි දෙයක් විකුණ ගන්න තියෙන තාමත් හදිස්සින අනිවාර්යෙන් මට කතා කරන්න මම ඉන්න ඔයාල වෙනුවෙන් ඒ වගේම අපි කරපුව බලන්න ඕන නම් ගිහිල්ලා බලන්න අපි කරපු වැඩ ගොඩක් තියෙන හැම එකම 100%ක්ම සාර්ථක කරගන්න තියෙන ඒ වගේම ඊළඟට සාර්ථක කරන වැඩේ තමයි ඔන්න ඔයා කියන වැඩේ